අයිබෝවන් දිදුල ප්‍රඩක්් YouTube චැනල එකත් එක්කයි ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ නත්තල් මාසෙනේ දෙසැම්බර් මාසෙ කියන්නේ නත්තල වෙනුවෙන් අපි හැමෝම ලස්සන දේවල් හදනවා, ලස්සනට ඉන්න බලනවා. ඉතින් ගෙවල් දොරවල් ලස්සන කරනවා. ඉතින් අපි මම පහුගිය වැඩසටහන් කීපයකදීම කියලා දුන්නා බෙල් එකක් හදාගන්න, ඒ වගේම ලස්සන අර බෝල හදාගන්න. ඉතින් මම අද හිතුවා අද ඕගොල්ලන්ට මේ ලස්සන නත්තල් තොප්පිය හදලා විදිය කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් බලමු කොහොමද මේ නත්තල් තොප්පිය අපි හදාගන්නේ. මේක හදලා තියෙන්නේ කඩදාසි වලින්. ඉතින් මම ඒ සඳහා යොදාගත්තේ මේ වැනිලා පේපර් එක. වැනිලා පේපර් එකකින් තමයි මේක හැදුවේ. එතකොට බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මම ඒ සඳහා මෝල්ඩ් එකක් හැටියට මේ බකට් එක ප්‍රයෝජනෙට ගත්තා. මේක මම බැලුවා මගේ ඔළුවේ දාලා මට ඒක ගානට තියෙනවා. ඒ හින්දා මගේ ඔළුවේ සයිස් එකට හදනවා කියලා මට හිතුණා. මෙන්න මේ විදිහට මේ බකට් එක අරගෙන මොකද්ද අපි කරේ බලමු. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ විදිහට මේ පටි දෙකට සකස් කරගන්න ඕනේ. මේ තින් මං අඹරගත්ත පටි. එතකොට මේ මෝල්ඩ් එක මෙහෙම තියලා මේ පටිය මෙතනින් මෙහෙම තියලා අපිට ක්ලිප් කටුව අවශ්‍ය වෙනවා. මෙන්න මෙහෙම තද කරලා ක්ලිප් එකක් ගසා ගන්න. මේක කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. දැන් පහුගිය අපි හැදුවනේ බඩු නේද? මේ විදිහට රවුමට කරගෙන මේ වගේ වට දෙකක් යවන්න. මේ විදිහට මම මේ කෙලින් කරගෙන කරන්නම්. මෙහෙම අදින්න. ඇදලා මේ විදිහට අපි මේ නත්තල් තොප්පිය ඉතින් රෙදි වලින් තමයි ගොඩ අය මහන්නේ. ඉතින් පාවිච්චි කරන්නේ විදිහට. නමුත් අපි කඩදාසි වලින් නිර්මාණ කරනකොට ඉතින් කඩදාසියෙන් අපි මේ නත්තල් සැරසිලි කරන්න ඕනි. ඒ හින්දා තොප්පියත් ඉතින් අපි කඩදාසියෙන්ම කරන්න හිතුවා. එතකොට බලන්න දැන් මෙතනින් මේ ක්ලිප් ගහලා ඉවරයි. මෙතනට වෙනකන් පටිය අරගත්තා. ඊළඟට අපි කරන්නේ මෙන්න මෙතනින් මෙහෙම ගම් ටිකක් ගාලා මේක මේ පැත්තට මෙහෙම ඇදලා මෙහෙම තද කරලා ක්ලිප් එකක් ගන්න. ඉතින් දිගටම ඔයගොල්ලෝ මේක බැලුව කෙනෙක් නම් දන්නවා මේක දිගටම මොකද්ද කරන්න කියලා. මේක මෙහෙම දිගට ඊළඟ පටියත් ගම් ගාලා මෙහෙම ඉස්සරහට අරගෙන යන්න. ක්ලිප් ගලවලා මෙහෙම ගම් ගගා ඉස්සරහට කරගෙන යන්න. මේ වගේ වට දෙකක් අරගෙන යන්න. මේ විදිහට වට තව වටයක් මෙතනට අරගෙන ඉන්න. ඒ අරගෙන ආවට පස්සේ මේක මම මේ සැකිලි දෙකක් හරි ගස්සලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ ඊට පස්සේ අපි මේ කණුව තොප්පිය මෙහෙම උඩට එන්න එපා. මේ රවුම මෙහෙම හදාගත්තාම මේ තියෙන මේ කණුව ඊළඟට මේ වට දෙක ගියාට පස්සේ අපි මේ කණුව මෙතනින් තියලා මෙහෙම මේ පැත්තට හොඳයි. මේ පැත්තට කරන්න එපා. මේ මෝල්ඩ් එකේ මේ පැත්තට මේ මතු පිට තියෙන පැත්තට මේක තියන්න. තියලා මෙහෙම ක්ලිප් ගහන්න. මතු පිට පැත්තට මේ කණු තියාගෙන මේක මෙෂර්මන්ට් එකක් ගන්න. ඔයගොල්ලෝ දන්නවනේ මැනලා ගන්න. අඟලෙන් අඟල මනින්න මැනලා මේ වගේ ඉඩ ප්‍රමාණයක් තියාගන්න. තියාගෙන මේ කණු සිටව ගන්න මේ පැත්තට. මේ විදිහට කරලා මේ විදිහට කණු ටික වටේ යවුවට පස්සේ පොඩ්ඩක් වේලෙන්න තියලා ඊට පස්සේ මම මේ හදාපු මෝල්ඩ් එකක් මෙහාට ගන්නම්. ඊට පස්සේ ඔයගලන්ට මේ රවුම මේ විදිහට එනවනේ. මේ බලන්න
මේ විදිහට රවුම ආවා. ඊට පස්සේ අපිට මේ කණුව වසා ගන්න ඕනේ නිසා අපි කරනවා මේක මේ පැත්තෙන් මෙහෙම අරගෙන මේක මෙහෙම වියමනක් යවන්න. මේ විදිහට. කණුව වසා ගන්න විදිහ දන්නවා. ඔහුගේ පාඩම් වල කියලා දුන්නා. මේ විදිහට මේ කණුව මේ ආකාරයෙන් මේක දිගටම මේ විදිහට වටේටම අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා දැන් මම මේකෙදි මෙහෙම අරගෙන ඇවිල්ලා තියෙනවා. අරගෙන ආපු එක මොකද කරන්නේ මෙතනින් නවත්තලා මේ පැත්තට ගන්න. නැවත මේ ගලවලා මම පෙන්නන්නම්. අවසන් කරපු තැන මේක මෙහෙම ගත්තා. උඩට ගත්තා. මට හුරු පැත්ත මේ පැත්ත නිසා මම මේ පැත්තට වියමන කරගෙන යනවා. ඕගලන්ට හුරු නම් මේ පැත්තට අරගෙන යන්න පුළුවන්. මට හුරු මේ පැත්ත නිසා මම මේ පැත්තට ගන්නවා. ඊට පස්සේ මේක මම මෙතන කණු 21ක් අරන් තියෙනවා. එතකොට තනිපට වියමනෙන් මේක වියාගෙන යන්න පුළුවන්. මෙතන ගම් ටිකක් ගාලා අලව ගන්න. අලවගෙන මේක දිගටම වියාගෙන යන්න. මේ විදිහට එකක් කැර එකක් උඩින් එකක් යටින් දාලා මෙහෙම වියමන දිගටම මේ හරියට වෙනකන් කරගෙන එන්න. ඊට පස්සේ මේ ටිකට මොකද කරන්නේ? මේක දැන් ඝනකමයිනේ. අපිට එතකොට මේ හරියට ආවහම මෙතන තියෙන මේ කණු කිහිපයක් කපලා ඉවත් කරන්න වෙනවා. කණු කිහිපයක් කපලා ඉවත් කරලා අපිට පුළුවන් මේක මෙතන මෙහෙම තියලා වියමන ගෙනාපු තැන ඉඳලා බටයක් අරගෙන වියමන නවත්තපු තැන ඉඳලා මම මේකින් කරන්නම්කෝ. වියමන නවත්තපු තැන ඉඳලා මෙතන කණු කීපයක් කපලා දාන්න වැඩිපුර තියෙන ඒවා. මෙහෙම මෙතන ගම් ටිකක් ගාලා අලවලා මේක මෙන්න මෙහෙම රවුමට අරගෙන යන්න. මේ විදිහට රවුමට කරන්න අවසානය. මෙතන ඝනකම වැඩි. මෙතන කණු කපලා ඉවත් කරන්න කිහිපයක්ම. ඊට පස්සේ මේක මෙහෙම උඩට අරගෙන මෙතනට වෙනකම්ම මේ විදිහට කරන්න. කරලා අපිට පුළුවන් මේක දැන් නත්තල් තොප්පියේ හැඩේ මෙන්න මෙහෙම එනවනේ. මෙන්න මේ පැත්තට මෙහෙම නවන්න. නවලා අපිට පුළුවන් මේකේ මේ විදිහට කරලා තියෙනවා. මම පුළුන් ටිකක් අලවලා තියෙනවා. කපු පුළුන් නම් වඩා හොඳයි. මට හොයාගන්න බැරි වුණා. මම මේ විදිහට පුළුන් ටිකක් අලවලා මේ වටේටත් පුළුන් අලවගෙන තියෙනවා. එතකොට දැන් මේකේ තීන්ත තමයි මම ආලේප කරලා තියෙන්නේ. මම මැනිලා පේපර් එකෙන් තමයි මේක කරේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට ලස්සන නත්තල් තොප්පියක් හරි ගස්සන්න. ඉතින් වෙළඳපොළට මේවා දාන්න පුළුවන්. ඇත්තෙන්ම මේවා මිල ගණන් කොහොමද වෙන්නේ කොහොමද කරන්නේ කියන පණිවිඩේ ඕගොල්ලන්ට ඉදිරි වීඩියෝ වලදී මම ඉදිරිපත් කරන්න. ඒක මට තව දෙයක් ඕගොල්ලන්ට කියන්න අවශ්‍ය වුණා. මම මේ මාලයක් දාගෙන ඉන්නවා. ඕගොල්ලන්ට මම පහුගිය වීඩියෝ එකේදී කියලා දුන්නා මේ කොලේකින් හරි ගස්සන්නේ කියලා මේ අලියෙකුගේ කරට දාන්න මාලයක්. ඉතින් දැන් මම මේක හදලා මොන්න මම දාගෙන ඉන්නවා. මේ තියෙන්නේ ගම් නැහැ කිව්වා. කතුරුත් නැහැ කිව්වා. මෙන්න මෙච්චර දිග මාලයක් මම හදලා තියෙනවා. හොඳේ. එතකොට කොහොමද මේක කරන්නේ කියලා ඕගොල්ලෝ එක්කෙනෙක් විතරයි කමෙන්ට් එකක් දාලා තිබුණේ. ඔන්න මම අද හදලා මෙතන දාගෙන ඉන්නවා. නැවතත් මම මතක් කරනවා මේ අලියාගේ කරට දාන මාලේ හදලා මට කොහොමද කරන්නේ කියලා නැවතත් කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.